ඇතුලේ මොකුත්ම නැහැනේ. මොහොතටම බැලුවද? හොඳටම බැලුවා ආරච්චිල මහත්තයා. කියලා හරියන්නේ නැහැ බං. කොහෙන් හරි මුව කුදලන් යන්න ඕනේ. ඊයකා ගැන පුදුම පැමිණිලි තෝගයක් එන්නේ ගමේ මිනිස්සුන්ගෙන් මට. කැලේ සතෙක්ට ඉන්න දෙන්නලු ඔක්කොම තරි ගහන් ඇවිල්ලා මස් කරලා විකුණනවලු. මෙහෙම ගියොත් එහෙම ගමේ මාව මස් කරනවා මූ ඇල්ලුවේ නැත්තම්. බලපන් පොඩ්ඩක්. හැබැයි මේ ආරච්චි මහත්තයා කටමස් කෑල්ලක් තිබ්බනම් හැබැයි කදිමයි නේද? අදිමයි තමයි. අදිමයි කියලා ඌ අපිට දෙන එකක් ඈ. ඕන්න අපිට දෙනවා නම් පොඩ්ඩක් මොනවා හරි කරන්න තිබ්බා. දෙන්නේ නැහනේ. බලපන් පොඩ්ඩක්. විතරම් කරන හොඳට. දැන් ආරච්චිල මහත්තයා ඉතින් මූ අල්ලන් ගිහලා මොකද කරන්නේ? අල්ලන් ගිහිල්ලා දඬු කඳේ ගහනවා බං. ඉතින් ආරච්චිල මහත්තයෝ නිකම්ම මූ කුදලන් ගිහලා දඬු කඩේ ගහන්න පුළුවන්ද? ඔප්පු කරන්න ඕනේ නැද්ද? ඒක තමයි බං ඌව මසුත් එක්ක කරන් යන්න ඕනේ. නඩු බාණ්ඩත් එක්ක කරන් ගිහිල්ලා තමයි දඬු කඳේ ගහන්න ඕනේ. බලපන් පොඩ්ඩක් මේ විපරම් කරලා උක කොහේ හරි ඇති. උකා ඉන්න ඕනේ මේ වෙලාවට තමයි හැබැයි උකා යනවා කියලා කිව්වේ. ඒක තමයි. ආරච්චි මහත්තයා හා? අන්න උනේද? අපට කියලා අපි ඌ තමයි බං එන්නේ. මේ ආරච්චි මහත්තයෝ ඌ අපි මෙතෙන් එනකන් ඉඳලා අපි නම් අල්ලමු. මෙතෙන්ට එනකන් ඉඳලා කොහමද බං අල්ලන්නේ? ඕක ඈත තියාම අපි මෙතන ඉන්නවා දැක්කම ඕහෙන් පැනලා යයි. එතකොට ඉතින් මොකද කරන්න ආරච්චි මහත්තයෝ? අර තියෙන්නේ පඳුරක්. අපි අර පඳුර ගාවටලා හැංගිලා ඉඳලා මූ මෙතනින් ඕම යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා අල්ලගමු. හැංගිලා ඉමු. එහෙමද ආරච්චි මහත්තයෝ. වරෙන්කෝ යන්න. මේ දැන් යනවා. මේ තියන්නේ ආරච්චි මහත්තයෝ බලපිය මොනවද මේ තෝකට හපන්. මස් තමයි. මොනවද අල්ලුවා මේ මොනවද? නිකම් මස් නිකම් මස් දෙන්න බෑ. බෑ. මොන මාත්‍යා නිකම් මස්. හුකුම් මස්. යකෝ තෝ මට හුකුම් කතා කරන්නේ නේද? හුකුම් මස්. ඔව් ඇත්තම. ගෝන ආරච්චි. ඔය නෙමෙයි ආරි මාත්‍යෝ. මොනවද මස් කිවි? කුකුල් කුකුල් මස්. යකෝ කුකුල් මස් කොහොමද මේ කැලේ තියන්නේ? කලේ තියෙන කුකුල් මාත් යවුවා. මේ බඩුත් එක්ක අහුවෙලා තියෙදි අපිට බොරු කරන්න එන්න එපා. තනි මූ අල්ලගෙන ගිහින් ගහන්න දඬු කනේ. දඬුව ගහනවා තවත් පහකට දඬු කනේ. කණ්ඩු කණ්ඩේ අඩු ගන්න නෙවෙයි තෝක ගස් ගන්න. යම දඬු කනේ ගහන්න. එනවා මෙතන අපි වන්දන්. අනේ ආරච්චි මාත්‍යෝ මට ළමයි පහක් ඉන්නවා මම ගෑනිත් මැරිලා මාව දඬු කඳේ ගාපුවා මම ගෑනුන්ට කන්න දෙන්නේ මොකද ඔය කුකුල් මස් තියෙන්නේ ඔය ආරච්චි මොකක් කරනවා මෙතන බලන්න. මොකද වගේ මාස් නතු ගමෙත් තියන්න හොඳ නැහැ. මොකුත් කරන්න බෑ. කොහොමද දඬු කඳේ ගහන්න ඕන? කිසි දෙයක් කරන්න බෑ. ගහන්න ඕන ආරච්චි. ගහන්න ඕන. මං ඕන දෙයක් කරන්න මේ අනේ ආරච්චි මාත්‍යෝ කියපන්කෝ ආරච්චි මාත්‍යෝ ඒව දන්නේ ආරච්චි. මං ඕන දෙයක් කරනවා ආරච්චි මාත්‍යෝ ඕනම දෙයක් කරනවා හොඳයි. ඔබ ඕනම දෙයක් කරනවද? ඕනම දෙයක් කරනවද? ඕනම දෙයක් කරනවා හොඳයි. මං උඹට එක යෝජනාවක් ගේනවා. මෙතන් පටන් උඹ මරණ හැම සතාගෙන්ම මාස් වලින් හරියටක් අපේ ඔලව්වට ලැබෙන්න සලස්වන්න. අනේ ආරච්චි මාත්‍යෝ සතා මරමු ගමන් භාගයක් ආරච්චි මාත්‍යෝ මං අනිවාර්යෙන් ගත්තා ආරච්චි මාත්‍යෝ ආන්න එහෙම වරෙන්.
මේ ඒක නෙවෙයි. නැද්ද ඔය කේ ඇතුලේ හට්ටි වලවත් පොඩ්ඩක් මට රස බලන්න. ඔය ඌරු මස් කෑල්ලක් එහෙම. අනේ ආරංචි මාත්‍යෝ ඌරා දිහා මුතුේ කිසි දෙයක් නෑ ආරංචි මාත්‍යෝ. මේ දවස් හත්තු වගේ නෑ ආරංචි මාත්‍යෝ. මේ සඳහා වුණේ බර කාලයකට 500. මේ දවස් බඩු නෑ ආරංචි මාත්‍යෝ. ඔව්. පුවාරච්චිල මහත්තයා මහත්තයා කියලා බැලුවනේ මොකුත් තිබ්බා. අප්පෝ මොකද්ද බං? දැනට මට සප්පායම් වෙන්න මස් කෑල්ලක් ඇත්තෙම නැද්ද? ඇහෙන කාලෙකින් දඩ මස් කෑල්ලක රස බැලුවේ නැහැ බං. අනේ නෑ ආරංචි මාත්‍යෝ. අර මේම ගමුකෝ. මේකේ තියෙන මස් ටික මම තම්බලා කරලා මේ උන්තර මිස් දාලා තරට හදලා දෙන්න. ඔව්. යන්කෝ දිස්සා යන්කෝ. එහෙනම් යවන්කෝ. මේකයි. එන්න ආරංචි මාත්‍යෝ. එන්න තුනට. නෑ මේ මොකද? ඇයි? මේ මොකද? ඉන්න ආරංචි මාත්‍යෝ. ආදි ගන්න ආරංචි මාත්‍යෝ ආදි ගන්න. ආරංචි මාත්‍යෝ මම මස් අර තු මස් එක මම ඉක්මනට හදාගෙන ඉන්නම්. හරි හදපන් ඈ. හරි හරි. උඹට තියෙන්නේ. මොන? තන්න බලාරම් වාඩිලා මගේ කකුල පොඩ්ඩක්. ආව බං. කෙටුනවා වගේ බං කොහේ හරි. දිව්වනේ මු අල්ලන්නේ. කවල්ලුර වගේ. මේ ඕ නැද්ද බං ඕක තාම? ඕ මේ ගේන ආරංචි මාත්‍යා. ඉන්න ඉවරයි. මේ ආරංචි මාත්‍යෝ. ඕ ගන්න ආරංචි මාත්‍යෝ. අම්මෝ පුදුම බං. එහෙම තමයි ඉතින් ආරංචි මාත්‍යෝ අපේ අතේ ආරංචි පංගානු පායි තමයි. අදන්නේ අංකාදු 5යි තමයි බං. කාලා බලපන් උඹත්. මොම ඉක්ුණිය ආරංචි මාත්‍යෝ. කන්න. මම රට පාටක්. උඹ කොහෙන්ද බං මේ හැටි ගහට යන්නේ ඉගෙන ගන්න. එහෙම තමයි ආරංචි මාත්‍යෝ. එහෙම තමයි. කොල්ලෝ තාබා. තුන්දි කාලේ නම් ඉතින් මේ අතපයින් තමයි උයන්නේ කරන්නේ අපි. කන්නේ. අප්පච්චි! කොහෙදම? අප්පච්චි! කොහෙදම? අප්පච්චි! අප්පච්චි මේර ගන්න දාන්නවා. කොහෙද පුඩියක? ඔමෙද? අප්පච්චි! අනේ බාන්නෝ දාන්නවා අප්පච්චි මේර ගන්නෝ. මොකද මම කොල්ලනේ ගහන්නේ නැහැ. මේ ඉන්න තාත්තලා පුතාලා ඔක්කොම මොකද්ද දැන් මෙතන ප්‍රශ්නේ? අවුද මේ? ඔය මොකද පුතන්නිය? පුතන්ඩියනේ. අර දැන් උඹ කියහම මොකද්ද මෙතන ප්‍රශ්නේ කියලා? අනේ ආරච්චිල මහත්තයෝ මේ මම මුන් දෙන්න අල්ලගන්න ඉතින් ආරච්චිල මහත්තයෝ මේ පොඩි එකව මේ පාර දැකලා මම මේ අල්ලගන්න පන්නගෙන ආවේ ආරච්චිල මහත්තයෝ මස් ඇද්දෝ අනේ ආරච්චි මාත්‍යෝ මේ දෙන්නා දෙන්නකෝ. හරි උඹ බය නැතුව හිටහන් මම බලා ගන්නවා. මොකද ඇ බෝල කෑ ගහන්නේ? මුන් මේ අසමත් જાතිය වුන් ආරච්චිල මහත්තයෝ සතෙක් හදන්න නැහැ මරාගෙන කනවඩි අනේ ආරච්චිල මහත්තයෝ මෙන්න මේ මස් ඇද්දයි උගේ පුතයි මගේ බල්ල වරන් ගිහිල්ලානේ මස් කරන්න ආරච්චිල මහත්තයෝ නෑ ඒක වෙන්න බෑ. දැන් උඹට ඕක ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද? ඔව් සාක්ෂි තියෙනවා ආරච්චිල මහත්තයෝ සුගතන් ගොයියා ඇස් දෙකටම දැකලානේ මුන් දෙන්න මගේ බල්ල වරන් පෝර බෑග් එකට දාගන්නවා හරි. මම දැන් දන්නවනේ විස්තරේ. ඔබ බලයන්. මම මේක බලා ගන්න. හරි ආරච්චිල මහත්තයා. මස් ඇද්දා. ඔබ අද බේරුණා කියලා හිතාගනින්. මම මේ ආරච්චිල මහත්තයාගේ වචනයට කරු කරලා යන්නේ. ආරච්චිල මහත්තයා මං ගිහිල්ලා එනවා. බල මොකටද මම බල්ලෙක් මරන් කන්න ගියේ?
අනේ ආරච්චිල මහත්තයෝ දවස් පහකින් කැලේ මරා ගන්න සතෙක් දැන් මම මුන්ට කන්න දෙන්න නැති බෑ ආරච්චිල මහත්තයෝ මුන් බඩගින්න තියන්නද ඒකයි ආරච්චිල මහත්තයෝ බල්ලව මස්තරේ අනේ වන්ද බං උඹලා තාතකට උඹලා පව් ඉතින් මන්න බොන්න නේ හැමදේම කරන්නේ මෙන්න මේක ගිහින් තියෙනවා ඉවරයි එක්ක මාස් එක නම් පන් කවුද පහයි හැබැයි අපි යන්නේ නේද අපි ගිහින් එන්නම් එනවා අනේ ආරච්චිල මහත්තයෝ මේ ඕමින්නත දැන් උඹට දවස් 5කින් කැලේ සතකුත් මරා ගන්න බැරි වුණා නම් මොනවද බම් මම මේ කෑවේ බෝ ඈ